අයිබෝන් හැමෝටම ඔයගොල්ලෝ හැමෝටම තමන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවන ඒ වගේම පවුලේ හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා පළමුව ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි එහෙමනම් තුනේ පන්තියේ දරුවෝ විදියට අපි ආරම්භ කරමු ඔයගොල්ලෝගේ වැඩාල්ලන් නැකතට සුබ නැකතින් ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු දියුණු වෙන්න කියලා. එවන වැඩ ආරම්භ කරමු. අපි පටන් ගන්නවා අද පාඩම ලියාගෙන කවුරුත් සංඛ්‍යා රටා. දැන් අපි අද ආරම්භයක් මේ මොකද පුංචි මොහොතක් දැන් පාඩමක් උගන්වන වෙලාවක් නෙවෙයි ඔයගොල්ලොන්ට උදෑසන ඒ වගේම ඔයගොල්ලොන්ගේ අලුත් අවුරුද්දේ දරුවන්ටනේ අවුරුදු නේද? ඒ නිසා ඔයගොල්ලන්ට අලුත් අවුරුද්දේ සූදානමේ දීර්ඝ පාඩමක් කරන්න බෑ. ඒ නිසා අපි වැඩාල නැකතට ගැලපෙන විදිහට සංඛ්‍යා රටා පාඩම ආරම්භයක් කරමු. අපි පන්තියේදී පාඩම වැඩි දුරට ඉගෙන ගන්න. වෙන හැමෝම අද දවසේ දිනේ දාලා වැඩාල නැකතට ඔන්න වැඩ පටන් ගනිමු. සංඛ්‍යා රටා අපි දාමු දිනේ. right. අපි සංඛ්‍යා දෙකේ පන්තිද ඔයගොල්ලන්ට මතක ඇති අපි මේ රටා ඉගෙන ගත්තා. චුට්ටක් බලමුද අපි දෙකේ පන්තියේ කාරණේ පොඩ්ඩක් ඔලුවට ගන්න බලමු. දෙකේ පන්තියේ අපි ඉගෙන ගත්ත රටාවක්. මම පොඩ්ඩක් පෙන්නන්නම් මොකද්ද මේ රටාවක් කියන්නේ කියලා. හරි. දැන් ඔන්න තියෙනවා මෙතන කාසි ටිකක්. මෙතන තියෙන ඕගොල්ලන්ට පේනවනේ කාසි ටිකක් තියෙනවා. ඔයාලා හොඳට බලන්න මේ 10 කාසි තියෙනවා දෙකක් ඊළඟට පහේ කාසියක් තව අනිත් පැත්ත හැරවුණු කාසියක් තියෙනවා. ආයි 5 10 වෙන පැත්තක් හැරවුණු රාජලාංඡන දින කාසි දෙකක් තියෙනවා. හොඳට බලන්න මේකේ රටාවක් තියෙද කියලා. මතකද අපි වෘත්ත ත්‍රිකෝණ පාට පාට කපාගෙන ගිහිල්ලා දෙකේ පන්තියේදී අපි රටාවක් කළා. එතකොට ඔයගොල්ලෝ හොද්දට බලන්න මේක එහෙම රටාවක් තියද? රටාවක් නැහැ. රටාවක් නම් එක දිගට අපිට එකම අතරවලදී එකම දේ නැවත නැවත යනවා. අපි බලමු මේකේ රටාවක් හදන්න පුළුවන් කියලා. ඔන්න මම දැන් මේකේ රටාවක් හදන්නේ. මට උදව්වකුත් කරන්න right. ඔන්න බලන්න දැන් 10 5 අර කාසියක් 10 5 කාසියක් සරල රටාවක් මේ 10 5 කාසියක් 10 නැවතත් 5 අපේ රාජලාංඡනයේ තියෙන කාසියක් 10 ඊට පස්සේ අපි තියෙන 5 කාසියක් අන්න බලන්න දැන් බලන්නකෝ මම රටාවක් හැදුවා දැන් හැදුවා බලන්න 10 ආයි දෙකකට පස්සේ ආයි 10 ආයි දෙකකට පස්සේ 10 5 ගත්තත් ආයි දෙකකට පස්සේ 5 මේ බලන්න තව ඉතින් විවිධ විදිහට හදන්න පුළුවන් මේ මම දැන් මේකෙන් රටාවක් හදලා තියෙනවා රටාවක්. කියන අපි දන්න විවිධ රටා අපේ ඇඳුම් වල ඔයගොල්ලෝ අලුත් අවුරුද්දට අඳින ඇඳුම් වලත් ඒ වගේ රටා ඇති. ඉතින් රටාවක් කියන්නේ මෙන්න මේ විදියට එකම දේ නැවත නැවතත් යෙදෙනවා නම් අපි පුංචි ඔයගොල්ලන්ට තේරෙන විදිහට කතා කරමු. එකම දේ නැවත නැවතත් යෙදෙනවා නම් අපි ඒකට කියනවා රටාවක් කියලා. හරි. එහෙනම් අපි දැන් කතා කරන්නේ අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු. අපි මේ අද දවසේ අපි සුබ දවසක් ඉතින් ඒ නිසා අපි පොඩි පාඩමක් තමයි කරන්නේ. පාඩමක ආරම්භයක් විතර. එතකොට ඕගොල්ලෝ ඊළඟට අපි හමු වෙන දවසේදී මේ පාඩම දිගට යනවා. ඒ නිසා ගණිත පොතේ තමයි මේ පාඩම පටන් ගන්නෙ. ගණිත පොතේ තමයි මේ පාඩම ලියන්නේ. එතකොට මේ පාඩම දිගට අපේ පන්තියේ දවසට අපි කතා කරමු. හරි. එහෙනම් ඔන්න අපි පොඩ්ඩක් රටාවක් හදිමු. හැබැයි අපි ඒ ඉගෙනගත්ත රටාවකින් පොඩ්ඩක් රටාවක් කියන මොකද කියලා ගනිමු. ඊට පස්සේ අපි බලමු කියා රටාවල්දී තව දේවල් ඕගොල්ලන්ට මම එතකොට පොඩි යෝජනාවක් කරනවා. ඕගොල්ලන්ට පොඩි අභ්‍යාසයකුත් දෙනවා. සංඛ්‍යා මම එක උදාහරණයක් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ තව කීපයක් ලියාගෙන එන්න. අපි ඊට පස්සේ මේවා මොනවද මේවා තියෙන විස්තර මොනවද අපි තව පොඩි කතා ටිකක් තියෙනවා නේද? රයිට්. හොඳයි. අපි එහෙනම් යමු රටාවක්. අපි අඳිමු රූප රටාවක් ඉස්සෙල්ලා. රූප වලින් රටාවක්. රයිට්. අපි ඒ වගේ උදාහරණ දෙකක් අරගෙන මොකද ඉස්සෙල්ලම රටාව කියන එක අපේ ඔළුවට යන්න. රයිට්. මෙන්න මේ වගේ එකක් ඕගොල්ලන්ට පාට කරන්න පුළුවන්. අපි මේවා ඇඳ නේද මතකනේ. අපි මේවා දෙකේ පන්තියේදී
කරපු දේවල් රයිට්. අපි ඉස්සෙල්ලා රටාවක් කියන එක ඔළුවට යන්නයි මේක අපි කරන්නේ. ඉතින් ඔක ඇඳලා ඔයගොල්ලෝ ඕන විදිහකට පාට කරගන්න. දෙවෙනි එක ඕගොල්ලෝට අකුරු වලින් රටාවක් ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් රටාවක් විවිධ රටා තියෙනවා නේද? අපි බලමු දැන් මෙන්න මේ. තව එකක්. දැන් මේකත් රටාවක් නේ. වෘත්ත දෙකයි ත්‍රිකෝණය. වෘත්ත දෙකයි ත්‍රිකෝණය. රයිට් මේ රටාව ඇඳගමු ඉස්සෙල්ලා. හරි. මන්ට මේ රටා ටික ඇඳගමු. ඊළඟට ඕගොල්ලන්ට මම යෝජනා කරනවා සංඛ්‍යා රටා ඕගොල්ලෝ කීපයක් දැන් ඕගොල්ලන්ට මම එකක් දෙකක් දෙන්නම්. ඒ ආශ්‍රයෙන් ඕගොල්ලෝ තව රටා පහක් ලියාගෙන එන්න ඕනේ. ඉන් පස්සේ අපි බලමු මොනවද මේ සංඛ්‍යා රටාවක සුවිශේෂී දේවල්. සංඛ්‍යා රටාවක තියෙන සුවිශේෂී දේවල් මොනවද? ඒ විස්තර අපි ඉදිරියේදී බලමු. තව ඔයාලට කැමති නම් තව රටාවක් විතර අඳ ගන්න පුළුවන්. විවිධ විදියට රටා අඳින්න පුළුවන්. කලර් වලින් අපිට කලර් කරලා රටා හදාන්න පුළුවන්. විවිධ දේවල් රටා හදාන්න පුළුවන්. රයිට්. අපි ඉක්මනට රූප රටාව දෙකක් විතර ඇඳගමු. එතකොට දැන් ඔන්න හොද්දට ඔළුවට අපේ පැටවුන්ගේ ඔළුවට ගියා රටාවක් කියන්නේ මොකක්ද? එහෙනම් අපි දැන් බලමු සංඛ්‍යා වලින් රටාවක් කොහොමද හදන්නේ කියලා. අපි බලමු සංඛ්‍යා වලින් රටාවක් කොහොමද හදන්නේ කියලා. හරි. දැන් කවුරුත් මාතෘකාව ලියා ගන්න සංඛ්‍යා රටාවක්. අපි සංඛ්‍යා රටාවල තියෙන මූලිකම දේවල් අද කතා කරන්නේ. අපිට තව ටිකක් අභ්‍යාස එක්ක තව වැඩි විස්තර එක්ක පන්තියේදී කතා කරමු. මූලික පටන් ගන්නක් විතරයි. දැන් ඔන්න මම මෙන්න සංඛ්‍යා. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන මේ වෙනකොට තුනේ පන්තියේදී අපි සාකච්ඡා කරපු දෙයක් මොකද්ද? මේ තියෙන්නේ දෙකෙන් දෙක යන රටාවක්. අපි මේක ඉගෙන ගත්තා දෙකෙන් දෙක ගණන් කරමු කියලාත් ඉගෙන ගත්තා. දෙකෙන් ಗುಣ කරමු කියලාත් මේ වගේ එකක් ඉගෙන ගත්තා. එතකොට දෙකේදීම අපි ඉගෙන ගත්තා. හරි. දැන් ඉතින් ඔන්න මම එකක් කරා. දැන් ඊළඟට තවත් මට පුළුවන් රටාවක්. ඔන්න බලන්න. දැන් ඔයාලා මේ විදිහට තව ටිකක් ලියන්න ඕනයි. දැන් මට තව පුළුවන් තැනකින් පටන් ගන්න. ඔන්න මම පටන් ගන්නවා ටිකක් ලොකු තැනකින්. 11. රයිට්. ඊට පස්සේ මම 12 13 එකක් කර එකක් ලියනවා. දෙකෙන් දෙක මේකට දෙකක් එකතු කරනවා. 15. නැත්නම් එකක් දැන් ඕන විදිහට කිව්වද හැකි. එකක් හැර එකක් ලියනවා. නැත්නම් මේකට දෙකක් එකතු කරනවා. මේකට දෙකක් එකතු කරනවා. මේකට දෙකක් එකතු කරනවා. මේකට දෙකක් එකතු කරනවා. ඔන්න ඔහොම මට දෙක එකතු කර යන්නත් පුළුවන්. ඉතින් අපි මොනවද ඒවට මොකද්ද කියන්නේ? දැන් මෙහෙම දෙක එකතු වෙනවනම් ඒකට කියන සුවිශේෂී දේවල් තියෙනවා. මේ සංඛ්‍යා දෙක අතර පරතරය දෙකක්. එහෙනම් අපි ඒකට පොදු පරතරයක්. අපි ඒකට පොදු අන්තරයක් කියන අපි ඒව විස්තර ඉදිරියේදී ඉගෙන ගනිමු. රයිට්. එහෙනම් දැන් අපි ඔහොම තවත් ඕගොල්ලෝ කැමති විදියකට දැන් ඕගොල්ලෝ දෙක යන්නේව තව කිහිපයක් ලියන්න. රයිට්. ඔහොමම ලියන්න ඕන තැනකින් පටන් අරගෙන ඕගොල්ලන්ට ඕන දෙයක් ලියන්න පුළුවන්. ඒ වගේම රටා කියන එක පුතේ වැඩි වෙන පැත්තට වගේම අඩු වෙන එකක්. දැන් උදාහරණයක් 20න් පටන් අරගත්තා. 20න් දෙකක් අඩු වුණා 18යි. දෙකක් අඩු වුණා 16යි. දෙකක් අඩු වුණා 14යි. දෙකක් අඩු වුණා 12යි. එහෙම ලියන්නත් පුළුවන්. ඒකත් රටාවක්නේ. මේක වැඩි වෙමින් යනවා මේක අඩු වෙමින් යනවා. ඉතින් එහෙම රටාත් ලියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තව රටා දෙකක් ලියන්න. තව රටා දෙකක් වුණා මම දැන් තුනක්ම ලිව්වා නේද? එතකොට ඔයගොල්ලන්ට පුළුවන් තව රටා දෙකක්. දෙකෙන් දෙක යන තව ඔයගොල්ලෝ අපි බලමු ඉස්සරහට තුනෙන් තුන යන ඒවත් ලියන්න ඕන අපි දැන්. අපි බලමු එහෙමනම් හරිම ලේසි පාඩමක් ලස්සන පාඩමක්. ඔන්න අද අපි අලුත් අවුරුද්ද දවසේ ඉතින් ඔන්න පටන් ගත්තා. තව ඒ වගේ රටා දෙකක්. ඔන්න මම දැන් විනාඩියක් දෙන්නම් මේ ටික ලියා ගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ තවත් රටා දෙකක් ඒ විදිහට ලියන්න. එහෙනම් අපි හිතනවා තුනේ පන්තිය පොඩ්ඩන්ට ඔන්න අද 2025 අවුරුද්දේ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න නැකතට ඔන්න සුබම සුබ වැඩක් කරලා හොඳ ගමනක් ගිහිලා. මොකද තුනේ පන්තිය කියන්නේ පුංචි පන්තියක්. ශිෂ්‍යත්ව ගැන තාම හිතන්නවත් එපා. අපි ලස්සනට වැඩ ටික කරගෙන පුංචි අපිට ඕන ජීවිතය ගැන අවබෝධ කරගන්න ගණිතය පරිසර සිංහල බොහොම සරලව ඉගෙන ගන්න එකක් තමයි අපි තුනේ පන්තිදී කරන්නේ. ඊට පස්සේ අපි හතරට යනකොට පොඩ්ඩක් වර වැඩි කරනවා. ඒකේ අවසානයේට කොට අපි ශිෂ්‍යත්ව ගැන කතා කරනවා. ඊට පස්සේ අපි ශිෂ්‍යත්වයට හොඳ ගමනක් යමු. බය වෙන්න එපා. ඉතින් ඔන්න අද දවසේ ඕගොල්ලන්ට වෙලාවට වැඩ පටන් අරගෙන අපිත් එක්ක ඔන්න දිගට වැඩ කටයුතු කරගෙන යම් පන්තියේදී වැඩි විස්තර අපි කතා කරනවා. එහෙනම් රටාවක් කියන්නේ මොකද්ද? ඒ අතරේ සංඛ්‍යා රටාවක් මූලිකව හඳුනා ගැනීම විතරයි අපි අද කළේ. ඊට පස්සේ අපි බලමු මේකේ
පොදුවන්තරය 2 පොදුවන්තරය 3 බලමු මේ විදිහට පොදුවන්තරය කියන්නේ මොකක්ද ඒ සඳහා තව අභ්‍යාස කරමින් අපි ඉදිරියට වැඩ ටික පන්තියේදී කරමු. එහෙනම් මේ වැඩ ටික දිගට කරගෙන යන්න වීඩියෝ අවසන් වෙයි. එහෙනම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඔබටත් පවුල් හැමෝටමත් සියලු දෙනාටම සුබ නව වසරක් සියලු පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සුබ නව වසරක් වේවා. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ආදරණීය දූපුතුන් සැමටත් පවුලේ සියලු දෙනාටත් විශිෂ්ටතම ප්‍රතිඵලයන් පිරි ඉලක්ක වෙත යාමට ධෛර්ය හා ශක්තිය වැඩි කරවන ප්‍රීතිමත් හා නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ පැතුම ශිෂ්‍යත්ව උපකාරක පන්ති කලාවේ ශ්‍රී ලාංකේය සන්නාමය කුමාර ජනප්‍රිය ගුරුතුමන් ප්‍රමුඛ My Teachers ඇදුරු මඩුල්ල හා කාර්ය මණ්ඩලය වෙතිනි.